ඉතින් ගෑනු ළමයෙකුට තනියෙන් උනත් දාගන්න පුළුවන් එකක් තමයි මේ ගෑනලා තියෙන්නේ. ඉතින් ලංකාවේ නම් නෑ කියලා මම හිතනවා. තියෙනවද දන්නේ නෑ. මම කොහොමද කියලා දන්නේ නෑ. ඉතින් මම මේක ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් බයිසිකලයක ඔයාලා පිටරටේ කෙනෙක් ජීවත් වෙන කෙනෙක් නම් බයිසිකලයක් කියලා. පිටරට නෙමෙයි ලංකාවේ වුණත් කොහේ වුණත් ඒ කියන්නේ මේ ජීවත් වෙද්දි මේ ඒක අතේ ගෙනියන්න පුළුවන් පොඩි බෑග් එකක් වුණත් දාගන්න පුළුවන්. ඉතින් ඒ තියෙන්නේ පැච් එකක් දාගන්න පුළුවන් සරල තියෙන්නේ ටූල් කිට් එකක් තියෙන්නේ. ඉතින් බලන්න කියලා දෙන්නම්. ඉතින් මේ තියෙන අර මේ ටයර් එක ගලවන මේ කෑලි දෙක මෙන්න මේ දෙකෙන් මේ හරි ලේසි මේ ටයර් එක ගලවන්න මොලේ තියෙනවා නම් ඉතින් ඕන කෙනෙකුට ගලව ගන්න පුළුවන්. ගෑල් ළමයෙකුට පුළුවන්. ඉතින් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකේ තියෙනවා මේ තියෙන්නේ මෙන්න මේ පොඩි කෑල්ල මේක තමයි අර පැච් එක තියෙන තැන මෙතන මේකෙන් මැදගෙන තමයි මේ එතන ඒ කියන්නේ මේ අර අලවන්න පුළුවන් විදිහට මේකෙන් තමයි මැදගන්නේ. ඉතින් මේකේ තව තියෙනවා පොඩි ඒකේ සෙට් තියෙනවා එක එක ඒවා මේ Tamanට පුළුවන් කැමති විදිහට මේ ගලවන්න පුළුවන් මේ ටියුබ් මෙහෙම තියෙනවා ඒකේ. සමාන මේකේ මේ අර මේවා තියෙනවා. ඒකෝර මේක තමයි අලවන එක. මේ කියන්නේ මේකෙන් ගාලා තමයි මේව කරන්නේ. ඉතින් අපිට ඕන සයිස් එකක් තියෙනවා මෙතන. ඒ කියන්නේ ඕන සයිස් කියන්නේ මේ සයිස් ටික තියෙනවා. මේ සයිස් ටික. හරි සරල දෙයක් තියෙන්නේ මේ මෙන්න මේ කැලි දෙක මේ මෙහෙම තිබ්බම එන හයියයි මේ උගේ. මේ ඉතින් මොනවා තියෙන්නේ මේක තියාගන්න හරි මොනවා මේක මෙහෙ මොදලින් නම් ඇවිත්ලා යෙන් 600ක් විතර වෙන්නේ. මේක හරි වටිනවා බයිසිකල් පදින කෙනෙකුට. ඉතින් තමන්ම දාගන්න ඕන මෙහෙ මුදලින් නම් මාර ගණන් යන්නේ 6000යි 7000යි එහෙම. මේක ඇවිල්ලා විනාඩි 5ක් වත් යන්නේ නැහැ. මේක තමන්ටම දාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් ටූල් කිට් එක ගන්න අරන් තියාගන්න. ඔයාලට උවමනා වෙයි.